මගේ දයාබර දුවේ පුතේ. ඔන්න පුතේ අත්තම්මා ආවා. හැමෝම එන්න අමල්බිසෝගේ කතාව අහන්න. දූල පුතාලා අමල්බිසෝගේ කතාව අහලා තියෙනවද? ඒකට කමක් නැහැ. අත්තම්මා කියනවත් අහගන්නකෝ. ඔන්න පුතේ කොහොමත් එක කාලෙක පිටිසර ගමක පුතාලා දන්නවද පිටිසර කියන්නේ මොකද්ද කියලා? පිටිසර කියන්නේ පුතේ ඒ කාලේ නගරෙන් ගොඩාක් ඈත ගොඩාක් දුෂ්කර ගම් පළාත්වලට. ඒ ගම හරි ලස්සනයි. ඒ ගලාතල ජීවත් වෙන මිනිස්සුත් හරි හොඳයි. ඉතින් පුතේ මේ පිටිසර ගමක හිටියා අම්මෙකුයි තාත්තෙකුයි චූටි බබෙකුයි. ඉතින් මේ අම්මයි තාත්තයි හේනේ කුඹුරේ වැඩ කරන්න යනකොට මේ බබාව අරගෙන ගිහින් එයාලට පේන තැනක රෙද්දක් කියලා බබාව නිදි කරවලා තියෙනවා. එහෙම නිදි කරවලා තිබුණු එක දවසක පුතේ ලොකු නපුරු උකුස්සෙක් ඇවිත් මේ බබාව අරගෙන යනවා. එයාගේ පැටවුන්ට කන්න දෙන්න. මේක දැකපු ගිරාජෝඩුවක් ඒ උකුසා පස්සෙන් ආවා මේ බබාව බේරගන්න හිතාගෙන. උකුස්සා කූඩුවට යනකොට එයාගේ පැටව් සෙල්ලම් කරන්න ගිහින්. ඉතින් මේ බබාව කූඩුවෙන් තියපු උකුස්සා ගියා පැටව් හොයන්න. ඒ අතරේ අර ගිරාජෝඩුව මේ බබාව දෙපැත්තෙන් අල්ලාගෙන එයාලාගේ කූඩුවට අරන් ගියා. ඊට පස්සේ එයාට අමල් බිසෝ කියලා නමකුත් දාලා එයාලා බබාව හදාගත්තා. හරි ආදරෙන්. මෙහෙම ටික කාලයක් යනකොට මේ බබාව ලොකු වෙනවනේ ටිකෙන් ටික. ඒ නිසා ගිරාජෝඩුව කතා වෙනවා. අපි මේ බබාගේ දෙමාපියන් කවුද කියලා දන්නවානේ. ඒ නිසා අපි එයාලට විස්තරේ කියලා මේ බබාව බාර දෙමු කියලා. අනේ මගේ දුවේ පුතේ ඒ කිව්වා වගේම මේ ගිරාජෝඩුව මේ බබාව ඒ අම්මාටයි තාත්තටයි බාර දෙනවා. ඒ දෙන්න ගොඩාක් සතුටු වෙලා මේ ගිරාජෝඩුවට පින් දීලා ස්තුති කරලා හරි සතුටින් මේ දරුවව බාරගත්තා. දැන් ඒ දෙන්නට හරි සතුටුයි. දැන් ඔහම ටික කාලයක් ගියා. දැන් මේ අමල් බිසෝ ටිකක් ලොකුයි. දවසක් පුතේ අමල් බිසෝගේ අම්මයි තාත්තයි ගමනක් ගියා දුර ගමනක් මගුල් ගෙදරකට. ඉතින් අමල් බිසෝට දොර වහගෙන ගේ ඇතුළට වෙලා ඉන්න කියලා එයාගේ සුරතල් සතුන්ට අමල් බිසෝ අක්කාව බලා ගන්න කියලා ගියා. ඉතින් එයාලා ගෙදරින් යනකොට අමල් බිසෝට මෙහෙමත් කීවා. මගේ දුවේ ඔයා මතක් කරලා පූසට බත් දෙන්න නැත්තම් පූසා ලිපනිවනවා. ඔයා දන්නවනේ කියලා. කොහොමෙන් හරි අමල් බිසෝට අමතක වුණා පූසට බත් දෙන්න. එයා ලිප ඔක්කොම නිවලා. දැන් කොහොමද ලිපපත්තු කරන්නේ? ඔහම කල්පනා කරපු අමල් බිසෝ ගෙයක් තියෙන තැනක් හොයාගෙන ගියා. ළඟපාතක ගෙයක් නැහැ. පේන තෙක් මානයකවත්. මම මොකද කරන්නේ කියලා හිතාගෙන යනකොට ඈත ගෙදරකින් දුම් පාරක් උඩට යනවා දැක්කා. මෙයා මොකද කරන්නේ? ඒ දුම් පාරේන ගේ දිහාව හොයාගෙන ගියා. ළඟටම ගියාමයි දැනගත්තේ එයා ඇවිත් ඉන්නේ රාක්ෂයාගේ ගෙදරට කියලා. එයාගේ හොඳ වෙලාවට මහා රාක්ෂයා ගෙදර හිටියේ නැහැ. හිටියේ පොඩි රාක්ෂයා විතරයි. ඉතින් අමල් බිසෝ එයාගෙන් ගින්දර පොඩ්ඩක් ඉල්ලුවා. පොඩි රාක්ෂයා මොකද කළේ? හිල් පොල් කට්ටක් අරගෙන ඒක හිල් කරලා යටට අලු දාලා උඩින් ගිනි අඟුරු ටිකක් දාලා දුන්නා. බලන්නකෝ එයාලගේ තියෙන මොලේ නේද පුතේ? ඉතින් මගේ දුවේ පුතේ අමල් බිසෝ ගිනි අඟුරු තරම් ගෙදර ආවා. ටික වේලාවක් ගියාට පසුව මහා රාක්ෂයා ගෙදර ආවා. ආපු ගමන්ම අම්මෝ මිනිමස් සුවඳයි කවුද මෙහාට ආවේ? කෝදෙන් ආපු එකා කියලා විස්තර ඇහුවා. ඊට පස්සේ රාසපැටියා වෙච්ච සිද්ධිය කිව්වා. එතකොට ලොකු රාක්ෂයා පොඩි රාක්ෂයාට හොඳටම බැන්නා. ඇයි එයාට යන්න දුන්නේ? මම එනකල් ඇයි තියාගත්තේ නැත්තේ කියලා. එතකොට පොඩි රාක්ෂයා ආඩම්බරෙන් කියනවා මම එයාට ගිනි අඟුරු දාලා දුන්නේ හිල් පොල් කටට. යටින් අලු දාලා උඩින් ගිනි අඟුරු දාලා දුන්නේ. ඒ අලු පාරේ ගියා නම් ඔයාට එයාගේ ගේ හොයාගන්න පුළුවනි කියලා. ඉතින් ඊට පස්සේ මේ ලොකු රාක්ෂයා අලු වැටිලා තියෙන අලු පාර දිගේ ගියා. අමල් බිසෝගේ ගේ හොයාගෙන. ඒ යනකොට අමල් බිසෝගේ ගෙදර දොර වහලා. එතකොට මේ රාක්ෂයා දොරට තට්ටු කරලා කටහඬ වෙනස් කරලා මෙහෙම කියනවා. අමල් බිසෝ කන්න කේක් ගෙනාවා, බොන්න දොඩම් ගෙනාවා, කරට මාල ගෙනාවා, අතට වලලු ගෙනාවා, අම්මත් ආවා, තාත්තත් ආවා, දොර ඇරපන් අමල් බිසෝ කියලා කිව්වා. එතකොටම පුතේ අමල් බිසෝගේ සුරතල් ගිරවා කියනවා මෙහෙම. කන්න කේක් ගෙනාවෙත් නෑ, බොන්න දොඩම් ගෙනාවෙත් නෑ, කරට මාල ගෙනාවෙත් නෑ, අතට වලලු ගෙනාවෙත් නෑ, අම්මාවෙත් නෑ, තාත්තාවෙත් නෑ, දොරනාරින් අමල් බිසෝ කියලා කිව්වා. අනේ පුතේ එතකොට මේ නපුරු රාක්ෂයා ගිරව මරාගෙන කනවා. ඊට පස්සේ ආයෙත් කියනවා
අමල් බිසෝ දොර ඇරපන් අර කතාව කියනවා. ඊට පස්සේ පුතේ ගෙදර ඉන්න කුකුලත් කියනවා දොර නාරින් අමල් බිසෝ කියලා. ඊට පස්සේ නපුරු රාක්ෂයා කුකුලත් මරාගෙන කනවා. දැන් නපුරු රාක්ෂයා ආයෙත් කියනවා අමල් බිසෝ කියලා. දැන් නපුරු රාක්ෂයා ආයෙත් කියනවා අමල් බිසෝ දොර ඇරපන් අමල් බිසෝ ඒ කතාව කියනවා. දැන් ගෙදර ඉන්න පූසත් අර විදිහට කියනවා. පූසවත් මරාගෙන කනවා. ආයෙත් කියනවා අමල් බිසෝ දොර ඇරපන් කියලා. ඊළඟට මුරුංගා ගහත් අර එහෙම කියනවා. ඊට පස්සේ මුරුංගා ගහත් කඩලා පොඩි කරලා දාලා මුළුත් ගලවලාම දානවා. දැන් ආයෙත් කියනවා දොර ඇරපන් අමල් බිසෝ කියලා අර කවියම. ඊට පස්සේ ඊළඟට ලිඳ කියනවා. මේ කවියම කියලා දොර නාරින් අමල් බිසෝ කියලා. ඊට පස්සේ මේ නපුරු රාසයා ලිඳට පැනලා ලිඳේ වතුර ඔක්කොම බොනවා. බීලා බඩ පැරිලා ලිඳ ඇතුළෙම මැරෙනවා. ඊට පස්සේ අමල් බිසෝගේ අම්මයි තාත්තයි එනවා. අම්මා ආවට පස්සේ අමල් බිසෝ ඔක්කොම විස්තරේ කියනවා එයාලට. එයාලට හරිම දුකයි එයාලගේ සුරතල් සත්තු ටික මරාගෙන කාපු නිසා. ඊට පස්සේ ගමේ හැමෝම එයාලා ගෙදරට එකතු වෙනවා. රාක්ෂයා කරලා තියෙන වැඩ ගැන දුක් වෙලා රාක්ෂයා කරගෙන තියෙන දේ ගැන සතුටු වෙලා හැමෝම ගල් හොයා ගෙනත් ලිඳ වහනවා. ඊට පස්සේ ගමේ හැමෝම සතුටින් ඉන්නවලු. මගේ පැටවු ටික සතුටින් නේද? ඉතින් මගේ පැටවුන්ට බුදු සරණයි දෙවි පිහිටයි ආයුබෝවන්.